වගේ පේන වීනේ පාට පබළු මාල බැන්දේ මාලගිරවි පාර පැන්නේ හීන මාවතේ සරසඳකි දැස අසසේ ඕඩුකාර රෑන මැන්දේ පියාසා හීන වැස්සේ අපේ ආදරේ මේ 2026 අවුරුද්දේ මාර්තු මාසේ අන්තිම දවස් ටික කියන්නේ ඉතින් චෙරි බ්ලොසම් කාලෙනේ. ඒ නිසා හැම තැනම මල් පිපිලා හරිම ලස්සන කාලයක් තමා දැන් ඉස්සරහට එන්නේ. වැඩ ගොඩාක් කොළුවේ තියාගෙන තමයි අපි දෙන්නත් එක්ක අද එළියට ආවේ. මොලෙන්ම කායික සර්විස් එකට දාලා ටිකක් වෙලා යන නිසා දෙන්නත් එක්ක මෝල් එකට ආවා. අද දවල් වෙනකම් පොඩ්ඩක් නිදාගෙන නැගිට්ට නිසා දවසේ වැඩ ටික ප්ලෑන් කරගත්තේ නම් නෑ. මුලින්ම කායික සර්විස් එකට දාලම නිදහසේ දැන් තමයි දවසේ ඉතිරි වැඩ ටික දෙන්නත් එක්ක කතා කරන්නේ. කෙලවර පෙනෙන කල්මකි පතිනිය වේවා සදා කල්ලංගනා දිව්‍යාංගනා මේ කතරේ ඇවිදන් යනෙන කල් හෙවනැල්ලක් දෙන්නම් ඔබට මං අංගනා දිව්‍යාංගනා මේ සසරේ කෙලවර පෙනෙන කල් මගේ පතිනිය වේවා සදා කල්ලංගනා දිව්‍යාංගනා සර්විස් එක ඉවරයි කියලා අපිට කෝල් එකක් ආවා. වෙනද වගේ වැඩි වෙලාවක් ගියෙත් නෑ. අද ටිකක් ඉක්මනට සර්විස් එකෙන් එළියට එන්නත් පුළුවන් වුණා. දැන් අපි දෙන්නත් එක්ක යන ගමන ඉන්න ලිටල් එකට. අපිට උවමනා දේවල් ඉතින් එකම තැනකින් ගන්න විදියක් නෑනේ. ඒ නිසා තැන් 2-3කටම බඩු ගන්න යන්න වෙනවා. සුදු ලොක්කෝ කවුද? මොන ලොක්කෝ? ඔය ෆයර් වල ඉන්න ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න වෙනම් පොරවල් මේ. අද හොඳට වැස්ස වැහැලා දැන් පායලා තියෙන්නේ. ඒ වුණාට එළිය මෙහෙම ඇවිදින්න මම නම් මාස නෑ වැස්ස දවසට. පොට්ටක් ඉතින් කම්මැලි හිතෙනවා. අපි දෙන්න ලිටල් එකට හරි LD එකට හරි ආවම අනිවාර්යෙන්ම ගන්න දෙයක් තමයි ස්වීට් කෝන්. මේක අපි දෙන්න ගොඩාක් වෙලාවට ලුණු ටිකකුයි බටර් ටිකකුයි මිරිස් කුඩු පොඩ්ඩකුයි දාලා උදේට හදලා කනවා. ඒකෙන් ගන්න ඕනේ බඩු ටික අරගෙන ඉවරයි. දැන් අපි H-Mart එකට යන ගමන ඉන්නේ. පොඩි නිවාඩුවක් හම්බුනාම අපි දෙන්න ගොඩක් දවස් ඉඳන් හිතාගෙන හිටියා කිරි කොස් හදලා කන්න. මෙහෙ කොස් එක කපලා පැකට් කරපු එක තියෙනවා. ඒත් ඒකේ කොස් ඇට නෑනේ. ඒ නිසා දෙන්නත් එක්ක කතා වුණා හොඳට කොස් ගෙඩියක්ම ගෙනල්ලා හදලා කන්න ඕනේ කියලා. අනික තමා ලංකාවේ ඉන්න කාලේ නම් මේ දේවල් කිසි මගයක් නෑනේ. දැන් නම් පුදුම ආසාවක් තියෙන මේ දේවල් කන්න. අද H-Mart එකේ කොස් තියද කියලා නම් දන්නේ නෑ. අපි ගිහිල්ලා බලමු. H-Mart එකට ආපු ගමන්ම බැලුවේ හොයාගෙන ආව දේ තිබුණාද කියලා. ඔන්න ඒක නම් හරි. දැන් කොස් ගෙඩියකුත් ගත්තා. තව දේවල් ටිකක් ගන්න තියෙනවා. බඩු ලිස්ට් එකක් ඉතින් හදාගෙනම අපි අද ආවේ.
මෙතනම ෆිෂ් මාකට් එකක් තියෙනවා. ඉතින් අපි මෙතනට තමයි එන්නේ අපිට සතියේටම අවශ්‍ය මාළු අරගෙන යන්න. අපි මෙතනින් මාළුවෙක් පෙන්නලා දුන්නම ඒගොල්ලෝ අපිට ඒක චූටියට අපිට ඕන ගානට කපලත් දෙනවා. අපි දැන් මෙතන බඩු ටික අරගෙන ඉවරයි. තව එක තැනකට යන්න තියෙනවා. එතනට යන්නේ බලකරවල, හාල් මැස්සෝ, විජය 3-5 වගේ ලංකාවේ බඩු ටිකක් ගන්න. ඒකට ගිහින් තමයි මම කන්න ආස ලංකාවේ බිස්කට් වර්ග හැමදේම ගන්නෙ. අද අපි මෙතනට එන්න ඕනි කියලා හිතුවෙත් කලින් දවසක එනකොට මේකේ කැරම් බෝඩ් දාලා තිබුණා. ඉතින් මේ සැරේ ආවම නම් අපි කැරම් බෝඩ් එකකුත් අරගෙන යන්නම හිතාගෙන. Hi guys. ගොඩක් දවස් ඉඳන් කැරම් ගහන්න ආසයි කියා හිටපු අපි දැන් අද ගෙදර යන්නේ කැරම් ගහන්න බලාගෙන. මිනිසුන් කවුද කියා දැන් නම් ගහන්න නෑ මේක මගේ අතින්ද? ආන කොහොමද ඉතරයි? නැත්තම් ඔය වල පාත් කරන්නේ. අපි 3 දෙනා එකතු වුණාම දවස යනවා තේරෙන්නේ නැහැ. ඉතින් අද දවස ගත වුණේ ඔය විදියට තමයි. අපිට අපේ ජීවත් වෙන ටික කාලේ කාගෙම හරි හිතකට සහනයක්, සැනසීමක්, සතුටක් වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති කියලා මම හිතනවා. මොකද කාගෙම හරි කෙනෙක්ගේ සතුට, සැනසීම දකින්න අකමැති තව කෙනෙක් සතුටින් ඉන්නවට ඊර්ෂ්‍යා කරන අය අතරේ ඔයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.